ආදරණීයයි බැල්ම මගේ මේ ඕක අවුට් නෑ. අනේ මේ බෝල ගහන බෝල ගහපන්කෝ මං පාරේ යන වාහනේ කෙල්ලෝ දිහා බල බල ඉන්නේ නැතුව. අඩෝ මේ සල්ලි කෙල්ල සූස්ති උන් බොරුවේ ප්‍රති මූර්ති. මං ඔය මොනවා බැලුවත් කෙල්ලෝ දිහා බලන්නේ නෑ. හරි හරි බා උඹට පොඩි කාලේ ඉඳන්වත් කෙල්ලෙක් ඉඳලා නැහනේ. කෙල්ලෙන් නැති එක ඒ. අඩෝ මේ පන්සිල් පද පහ මන් රකින්නේ කාමේසු විච්ඡාචාරා නෑ කඩන්නේ. පොඩි කාලේ ඉඳන් උඹට කෙල්ලෝ ඇදික්නේ. ඕකට ඉතින් බේට් ටිකක් ගන්න. අඩෝ මේ ඕවට එන්න එපා ඈ. ක්‍රිකට් තමයි මට 6 මං ගැහුවොත් 6. අනේ පළපළඩෝ යන්න. ඔබ මම මේ ඕවරේ යන්න කලින් අවුට් කරනවා. අනේ මේ ඵලයන් බයි යන්න බෝල 6ට 6ව 6ක් ගැහුවා නැත්තම් මට අවිඳු කියන්න එපා. ජයසූරිය කියපන්. අනේ ඵලය යන්න. ඔව් කවුද මට බෝලෙන් ගැහුවා? අයයි කවුද මගේ හස්සට බෝලෙන් ගැහුවේ? කවුද එන්නේ හැදෙච්ච වැඩේ කරපෙක්කෙනා? නංගි එයා තමයි ඉන්නේ. එක්කෙනෙක් අද කණ්ඩායි යන්නේ. මොකද මිනිස්සුયો මොලේ හොඳ නැද්ද? මිස් මගේ මුලේ නම් හොඳට තියෙනමේ. අනම්මනම් ජෝගිනම් එපා. මං හිතලා නෙමෙයිනේ මිස්ගේ පුග. මොකද මේ තමච කිව්වේ? නෑ මිස් මට පොඩ්ඩක් වැරදුනා. මිස් මම කිව්වේ බෑක් සයිඩ් ඕකේ. මිස් මගේ අතේ වැරද්දක් වුණා තමයි. ඒකට මට සමා වෙන්න. හැබැයි මම කවදාවත් ගෑණියෙක්ගෙන් ගුටි කාලා නෑ. අයියේ මේ මාත් එනවා. මේ හැමදාම මෙතනට එලා බලන් ඉඳලා මට එපා වෙලා තියෙන්නේ. මට අදවත් උත්තරයක් දෙනවකෝ. හැමදාම වගේ තමයි. මං ඔයාට කැමති නෑ. ඒක චුට්ටක් තේරුම් ගන්න. මම මෙච්චර කාල පස්සෙන් එනවා. ඔයාට මං ගැන පොඩ්ඩක්වත් දුක නැද්ද? දුකක් හිතේන මිනිස්සෙක් ගැන ආදරයක් හිතෙන්න ඕනේ. එහෙම නැතුව කොහොමද මං දුක් වෙන්නේ? මට බෑ තමසික පස්සෙන් තවත් එන්න. මෙන්න මේරා යන්න. මේ මොකද මේ? අපේ අයියා දැක්කොත් තමසේ මරයි ඈ. තමසේ වගේ රස්සියාදුකාරයෙක්ට අපේ අයියා මාව දෙන්නේ නෑ ඔය. මේ තමස ඕනෙකට ඕන දෙයක් කියනවා. ඒත් මම තමසට ඇත්තටම ආදරෙයි. අඩු අර අවිඳුගේ නංගි නේද බා? ඕ මේ කියන්න විතරක් ගාලා. අඩු අරගෙන කරදර කරනවා වගේ බා. යමන් අවිඳු එක්කන් එමු. යම. අවිඳු. අඩෝ ඇයි මං කලබලේ? අන්න උඹේ නංගිට බෝල් එක කරදර කරනවා. කොහෙද බා? උඩහා තුම්බන් දීලා. උඹට වාරේ අනුනේ. යකෝ අපේ නයි කරදරයක් කරන්න පොඩ බලන්න බෑ. අපි දන්නේ නෑ බස්. අපි ආවේ උඹට කියන්නේ. පළයන් බෑ උඹලා. අඩෝ ඔබ මහපාරේ කෙල්ලන්ට පාට් දාන්න මොහලකු චණ්ඩියෙක්ද ධනකණින් මම මේකේ පොඩි කාලේ ඉඳලා මගේ S2 වගේ බලාගත්තේ නෑ අයියේ ඔයා හිතන මුකුත් මෙතන උනේ නැහැ. ඔයා මෙතනින් යන්න. නංගි ඔබ ගිහිනකම් බයික් එකට මේ ඔබට මං ආයේ කියන්නේ මගේ නංගි යන පාලකාරයයි ගිහිල්ලා අහුනොත් ඔබට කරන දේ මං විතරයි දන්නේ. හයි. හලෝ මචං. අද අලුත් යාළුවෙක් ඉන්නවා. මෙයාගේ නම මොකද්ද? මෙයාගේ නම තර්ෂි. අපි කැම්පස් එකේ යාළුවෝ. ඒ බම් මේ අපිට හොඳටම බඩගිනි කන්න මොනවා හරි ගේපන්කෝ.
අපෝ මේකට කොයි වෙලෙත් බඩගිනි. කාලා මෙතන අලයක් වෙලා ඉන්නේ. මෙන්න වැඩ. අර තියෙන කුස්සිය ගිහින් බෙදන් කාපන්. මේ මට පට්ට මහන්සි. අපි ඔක්කොටම කලින් ගිහලා ඉඳගමුද? ඉඳගන්න. මේ මොකද හලෝ ඔයාලගේ අලුත් යාළුවෝ කතා බහක්වත් නැත්තේ අපිත් එක්ක? අපෝ බං මෙන්න මේකේ කොල්ලෙක්ගෙන් මුටි කෑවලු ජාර. මේක ගහන දණේ කෙල්ලෙක්ට අපේ අයියට අහුණා නම් ඌව දෙකට කඩයි. ඌ නම් මේ නසරාණියෙක්ද කොහෙද? අක්කල නංගිලවත් නැද්ද කොහෙද ඌට? අපි මිච්චර ගෙදර එනවා. තාම උඹලා අයියව දැක්කේ නෑනේ බං අපි. මලා වතුර නැහැ. නංගි බෝල්රේ දාපන්කෝ. අන්න උඹලගේ අය කෑ ගහනවද කොහෙද බං? හරි පොඩ්ඩක් ඉඳපන්කෝ. මොස්තරේ ගියපන්කෝ. මුළු කොණ්ඩෙම කලර් කරලා. මුළු ඇඟ පුරාම ටැටූ ගහලා. මහන්න අරුම පාටයි. නංගි පොඩ්ඩක් ඉඳපන්. මේ අපේ අයියත් ඒ වගේ නහලු. මේ පොඩ්ඩක් ඉන්න මූණ ටිකක් පෙන්නන්න. බලන්න මෙයා ඩයල් එක කියලා. මෙයා තමයි ඩයල් එක. අපෝ බං අපි හිතුවේ උඹලගේ අයියා ඔය වගේ ඩයල් එකක් කියලා. හරි මං හිතලා කරේ නෑ මම වැරද්ද පිළිගන්නවා. හෝ වැරදි කිරීම දේවගතියක් සමාව දීම මානුස්. අයියෝ ආයි පාරක් පැන්නනේ. මගේ හක්ක තාමරේ දෙනා තමුසෙකින් ගුටි කාලා. දෙවනි කොටස බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.